මෙන්න වාර්තා වූ පුවතක්. ඉන්දීය සත්කාරකත්වයෙන් මෙවර එක්සත් අරබ් එමිරාජ්‍යයේදී පැවැත්වෙන පන්දුවාර විශ්ව ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් අන්දමින් අද පැවැත්වෙනවා. මේ අතර අද තරගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට නායකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන මහේල ජයවර්ධන ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේ වීඩියෝ ඒ සම්බන්ධයෙන්මයි. ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන් අදහසක්. මගේ මොළය නම් කියන්නේ අද දිනන්නේ ඕස්ට්‍රේලියාව කියලා. නමුත් හදවත නම් කියන්නේ අද ජයග්‍රහණය කරන්නේ නවසීලන්තය කියලා. ඒ අනුව අද ජයග්‍රහණය කරන්නේ මොළයද හදවතද? තීරණය අද රාත්‍රී 11 පමණ වන විට ලෝපුරා සුවහසක් ක්‍රිකට් රසිකයින්ට දැනගැනීමට හැකියාව ලැබේවි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.